මල්මේ බෝඩරේට යන්න. රහසක් කියාගන්න විදිහක් නෑනේ වතුර. ඒක උඩම තට්ටුවට ටොප් එකනේ. චූදන් එකට වැඩිය මේ ගණ. හැමෝටම සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි ඉන්නේ ටිකක් අපේ නගරයෙන් ඈත ජොන්චුපින් වලිනුත් ඈත. හුඟක් දුර ඇවිල්ලා හුඟක් මහන්සි ගමනක් කිලෝමීටර් 650ක් විතර ආවා එක දිගට කඩ ෆැමිලි එකම ඇවිල්ලා දැන් අපි ඉන්නේ ඩෙන්මාර්ක් වල බීල්ලුන් වලටත් ටිකක් එහා. මට මේ නම කියව ගන්න බෑ. නම මෙතන යටින් දාන්න. අපි යන්නේ එහෙ ඉන්නේ. දැන් ඉතින් අපි නවාතැන් ගන්න ගත්ත බුක් කරපු තැනට අපි ඇවිල්ලා. දැන් එතන කාලා බීලා වොෂ් එකක් දාලා ළමයි ටික නම් කාමරය ඇතුලේ පොඩි ගේම් එකක් ප්ලේ කරනවා. ඉතින් අපි දෙන්න එළියට බහැලා vlog එකට අවශ්‍ය කරන වීඩියෝ ටික ගන්න ඕනේ ඉඳ අපි එළියට ආවා. ඉතින් හොඳ තැනක්. අපි මේ වටේ පිටේ වල පෙන්නන්න පොඩ්ඩක් සීතලයි. හුලං එන හින්දා මේ පැත්තේ තාම හොඳයි. කිලෝමීටර් ගාණක් විතර දුර ආවා ඩෙන්මාර්ක් ඇතුලේ. පිටට තවත් ගමනක් යන්න තියෙන හින්දා මෙතන නවතිනවා රැයට. අපි දවස් 3ක් මෙහෙ නවතිනවා. මේ පළවෙනි රාත්‍රිය. ඉතින් රැයට කෑම හදලා කාලා ඉවරලා වයිෆ් එක්ක ආවේ එළියට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් නැවත අපි එනකන් ඕගොල්ලෝ අපි අද උදේ අපේ ජොන්චුපින් අපේ ගෙදර ඉඳලා ආපු විදිය. අපි කෝපන්හේගන් වලට ආපු විදිය. කෝපන්හේගන් වල මොකද කළේ? ඊට පස්සේ ඒ අතරතුර එනකන් අපි මොකද කරේ කියලා වීඩියෝ ටිකක් ඔයගලන්ට මේ vlog එකේ දිගටම ගේනවා. ඔයගොල්ලෝ මේ vlog එක බලලා එන්න. ඊට පස්සේ අපි කතා කරමු ආපහු. එහෙනම් අපි යනවා ඇතුළට දැන්. වෙලාව හරියටම 6:10යි. අපි දැන් පිටත් වෙන්න යන ජොන්චුපින් අපේ ගෙදරින්. මගදී නම් කතා කරමු. අපි තේ බොන්න මෙන්න මේ වගේ තැනක නැවැත්තුවා. ලස්සන තැනක්. ඒකට වැස්සෙන් පොඩි බාධාවක් තියෙන හින්දා ටක් ගාලා කාලා ළමයි ඇතුළට ගියා. දැන් මායි වයිෆ් අස් කරගෙන මෙතනින් යන්න ඕන. තව පැය එකමාරක් විතර යනවා මල්මේ බෝඩරේට යන්න. අපි මල්මේ පැනලා කෝපන්හේගන් වලට යනවා. හරි පැය 3කට පස්සේ ලොකුදුව ඩ්‍රයිව් කරලා මට බාර දුන්නා. දැන් මෙතනින් එහාට යන්න තියෙන්නේ පාලමුඩිනුයි කෝපන්හේගන් ටවුන් එකට. මාල්ම වලින් අපි තෙලුත් ගහගෙන දැන් යනවා පාලමුඩින් යන්න. ඔරිසොන් බ්‍රිජ් එක උඩින්. මේ තියෙන්නේ පාලමට ඇතුළත් වෙන තැන. අපිට මුලින්ම ටොල්ලි ස්ටේෂන් එකේ අපිට පේමන්ට් එකක් කරන්න ඕන අපි මේ පාර පාවිච්චි කරනවට මාර්ග ගාස්තුවක් විදිහට. ඉතින් මම කලින්ම ඔන්ලයින් මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක ඔන්ලයින් මිලදී ගත්තා. මගේ වාහනේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක රෙජිස්ටර් කරපු හින්දා මට මෙතනදී මේ කොළපාට එක්ස්ප්‍රස් වේ එක පාවිච්චි කරලා ගේට් එක ඔටෝ ඕපන් වෙනවා. මම පේමන්ට් එක කරලා රෙජිස්ටර් වෙලා තියෙන හින්දා දැන් මට යන්නයි තියෙන්නේ ඩෙන්මාර්ක් පැත්තට.
ස්කැන්ඩිනේවියානු රටවල් දෙකක් වන ඩෙන්මාර්කයයි ස්වීඩනයේ තියෙන නගර දෙකක් යා කරන මේ කිලෝමීටර් 16ක් දීමේ පාලම කිලෝමීටර් 8ක් තියෙනවා කේබල් ස්ටඩි පාලමක් විදියට. ඉතිතුරු කිලෝමීටර් 8 තියෙන්නේ ටනල් එකක් විදියට. ඒ ටනල් එක තියෙන පැත්ත නම් දැන් අපිට ඩෙන්මාර්ක් පැත්තට හම්බෙන්නේ කියලා මම හිතනවා. මොකද මාත් මේ ෆස්ට් ටයිම් මේක යන්නේ. මේ අතරතුර මං හිතන්නේ නැව් පවා යනවා මේ මෙන්න මේ කෑල්ල යටින් යනකොට. මේ කෑල්ල යට තමයි හුඟක් වෙලාවට ලොකු නැව් යන්නේ. මේක මීටර් 200ක් විතර උසයි කියලා තිබ්බ මම හොයපු තොරතුරුත් එක්ක මං දැක්කා. ඉතින් සංචාර කර්මාන්තයට ව්‍යාපාරවලට ඇත්තට මේ නගර දෙක අතර මේ විදිහට යන්න තියෙන එක ලොකු පහසුවක් හැමෝටම. මේකේ එදිනෙදා ට්‍රැවල් කරන කට්ටියත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි වගේ ට්‍රිප් එකකට විතරක් යන මිනිස්සුත් ඉන්නවා. හැමතිම මිනිස්සුන්ට ලොකු chance එකක් මේ පාර මේ විදිහට හදලා තියෙන එක. ඉතින් අවුරුදු 26 පරණ පාලමක්. දැන් මේ යන්නේ අපි ඩෙන්මාර්ක් ඒරියා එක පටන් ගන්න තැන පාලමේ අයිති කොටසෙන් කිලෝමීටර් 8ක් තියෙනවා පාලම විතරක් මට මතක විදිහට මං හරි. ඊට පස්සේ දැන් මේ යන්නේ පේබර්හෝල්ම් කියන කෘත්‍රිමව හදපු දූපතක්. මේක ඩුප්ලිකේට් අයිලන්ඩ් එකක්. ඉතින් මේ අයිලන්ඩ් එකේ මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. මේක තියෙන ටනල් එකක් පටන් ගන්න. මේ ටනල් එක දැන් කිලෝමීටර් 4ක් දිගට තියෙනවා. මේ ටනල් එක පටන් ගන්න තැන තමයි මේ තියෙන්නේ. මේ ටනල් එකේ නම තමයි ඩ්රුග්ඩන් ටනල් කියන එක. කිලෝමීටර් 4ක් ඩෙන්මාර්ක් පැත්තට. ඩෙන්මාර්ක් ඉඳලා ස්වීඩන් එනකොටත් මෙතනදීම එහා පැත්තේ හම්බ වෙනවා. පාර ලයින් 4කට තියෙනවා. දෙකක් ඩෙන්මාර්ක් පැත්තට, දෙකක් ස්වීඩන් පැත්තට. ඒ වගේම තමයි මේ පාරට සමගාමීව අනිවාර්යෙන්ම ට්‍රේන් ලයින් එකත් යටින් යනවා. ට්‍රේන් ලයින් එකේ අප් ඇන්ඩ් ඩවුන් එකක් තියෙනවා. ඉතින් මේ දැන් අපි ඩෙන්මාර්ක් පැත්තට ඇතුළු වුණා. ඩෙන්මාර්ක් පැත්තේ ඩ්රුග්ඩන් ටනල් එක ඇතුළෙන් තමයි මේ යන්නේ. මේ කිලෝමීටර් 4 ඉවරුනහම ඩෙන්මාර්ක් පටන් ගන්නවා ඒගොල්ලන්ගේ ඒරියා එක. කෝපන්හේගන් සිටි එකට යන. කෝපන්හේගන් සිටි එකේ තියෙන ඒගොල්ලන්ගේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ හින්දා තමයි මේගොල්ලෝ මේ පාලම මේ හරිය ටික ටනල් එකක් විදිහට හදලා තියෙන්නේ. මොකද ෆ්ලයිට් ලෑන්ඩ් කරනවා, ටේක් ඔෆ් කරනවා. එතකොට ඒකට බාධාවක් වෙන්න නිසා. ඔන්න දැන් අපි ඉන්නේ ඩෙන්මාර්ක් බෝඩරේට ඇතුල් වෙලා. මෙතන තාම E20 කියන කෝපන්හේගන් පැත්තට යන පාර අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපි දැන් යන්නේ වෙනම තැනකට හින්දා Google Map එකේ පෙන්නපු විදියට අපි සිටි එක පැත්තට යන්න ඕනේ. මෙහි ප්‍රසිද්ධව තියෙන Little Mermaid කියන ස්ටැචුව එක, එතන තියෙන පාක් එක බලන්න. අපිට ලන්ච් එක ගන්නත් ඕනේ. ඉතින් අපි Google Map එකේ කන්ෆිගර් කරගත්ත විදියට අපි එනවා ඉස්සරහට බලමු. මෙන්න මෙයා බලන්න තමයි හුඟක් කට්ටිය මෙතනට එන්නේ. Little Mermaid හරි ප්‍රසිද්ධයි මේ තැන. ඕගොල්ලොත් එන්න බලන්න. ඩෙන්මාර්ක් આવොත් මෙතන බලන්න නැතුව යන්න එපා. ප්‍රින්සස් මාරිගේ ප්‍රතිමාව දරුවත් එක්ක ඉන්න විදිය මේකටත් ලොකු කතාවක් තියෙනවා. මට අහලා තියෙනවා. අවුරුදු ගානකට පස්සේ මම හිතන අවුරුදු
9 මාරකට පස්සේ ඩෙන්මාර්ක් ආව නැවත. ඒකේ වටේ සයිට් සීන්ස් ටික පොඩ්ඩක් බලගෙන ආවිදිනවා. තව ටිකකින් යන්න ඕනේ දවල් කෑමට. වැස්ස එහෙම මෙහෙන් කරදර කළාට ටිකක් වෙලා හරි ගියා හැමදේම. අවුවකුත් නැහැ, තද වැස්සකුත් නැහැ. ෂේප් එකකින් යනවා. කෝපන්හේගන්වල තියෙන ඉලුම් කියන shopping center එක තමයි මේක. ඉතින් අපි මේකට ඇවිල්ලා කාර් පාක් එකේ කාර් එක පාක් කරලා මේකේ rooftop එකේ තියෙන restaurant එකට යන්න ඕනේ දවල්ට කන්න. මේ ගැන අහලා තිබ්බට අද තමයි හරියටම දකින්නේ. ඉතින් ගිහිල්ලා බලමු උඩටම. කෑමට යනවා උඩම තට්ටුවට টොප් එකට යනවා. ඔයා ඕක කාලේ ලන්ච් එක ගත්තට පස්සේ අපි shopping center එකේ ටිකක් රවුමක් ගහලා බලලා එළියට යන්න පිටත් වුණා වාහනේට නැගලා. දැන් ඉතින් ආපහු කෝපන්හේගන් ඉඳලා බීලුන් පැත්තට යන්න ඕනේ. ඒකත් පැය 3:00මාරක් විතර ගමනක්. ටවුන් එක මැද්දෙන් ගිහිල්ලා එළියට දාගන්න ඕනේ. ආපහු යුරෝපියන් 20 කියන පාරට අපි යන්න ඕනේ. ඉතින් මේ ගමනේදී හැම වෙලේම උදව්පකාරී වුණ Google Map එක අමතක කරන්න හොඳ නැහැ. මේ යන්නේ අනිත් පාලම උඩින්. මේ බ්‍රිජ් එකේදී තියෙන්නේ අපි ඔන්ලයින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපේ රෙජිස්ට්‍රේෂන් ප්ලේට් එක රෙජිස්ටර් කරලා මේකේ ටිකට් එක අරගෙන රිටර්න් ටිකට් එකත් අරගෙන යන්න පුළුවන්. මේක ඇවිල්ලා The Great Belt Bridge කියන එක. මේක සීලෑන්ඩ් එකයි ෆුනන් කියන අයිලන්ඩ් දෙක සම්බන්ධ කරන පාලමක්. 1998 තමයි මම හොයාගත්ත විස්තරات එක්ක මට කියන්න දන්නේ පාලම විවෘත කරලා තියෙන්නේ. ඉතින් ඩෙන්මාර්කේ හුඟක්ම ඉංජිනේරු තාක්ෂණයේ අතිවිශිෂ්ට විදියට යොදාගත්ත තැනක් තමයි මේක. මොකද මේ අයිලන්ඩ් දෙකක් එකට යා කරලා පාලමක් හදනකොට ඒකට ආර්ථික විදිහටත් සංචාරක කර්මාන්තයටත් හරිය ලොකු දායකත්වයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ පාලමයට ඉනුත් විශාල නැව් යනවා. ලොකු නැව් යනවා මේ එක්කම. ඉතින් මේ පාලමටත් ඕගොල්ලන්ට ටිකට් එක අරගෙන යන්න පුළුවන්. රිටර්න් එක ගන්න එක ලාභයි. කිලෝමීටර් 18ක් විතර වගේ තමයි අපිට මේ පාලමේ දිග පෙන්නුවේ ගමන් කරන්න තියෙන. ඉතින් අපි දැන් මේ පාලම උඩිනුත් යනවා. මේක තමයි අපිට හම්බ වෙන දෙවෙනි පාලම.
මේ පාලම උඩින් ගිහිල්ලා ෆුනන් අයිලන්ඩ් එකෙන් තවත් දිගටම යන්න තියෙනවා. එහෙනම් ඉතින් ආදරණීය ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. වීඩියෝ එක subscribe කරලා like කරලා share කරලා comment එකක් දාන්න ආදරණීයව. මොකද අපේ මතක ගොන්නකට එකතු කරන වීඩියෝ එකක් ඕගොල්ලන්ටත් ඉදිරියට ප්‍රයෝජනයක් වෙන විදියට මම මේ පොඩි විස්තර ටිකක් එකතු කරන්නේ. අපි හැමෝම කවුරු හරි ගමනක් යනකොට ඒ විස්තර එකතු කරලා කාට හරි දැනගන්න සලස්සලා ඉදිරියට තිබ්බහම ඒක ලේසි ඒගොල්ලන්ටත් ලොකු තොරතුරු වගේක් දැනගන්න පුළුවන්. ඉතින් මොන හරි තොරතුරක් වෙනවා නම් ඔයගලන්ට පුළුවන් Facebook එකේ හරි YouTube එකේ හරි comment එකක් දාලා මගේ අපෙන් අහන්න. මම ඒකට අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම්. පුළුවන් විදිහට ඔයගලන්ට තොරතුරු ලබා දෙන්නම් තවත් විස්තර වැඩිපුරම. ඉතින් එහෙනම් subscribe කරලා ආදරෙන් එකතුලා ඉන්න හැමෝම. නැවතුවා ප්ලේන් ටිකක් බොන්න. තව පැය දෙකක් විතර යන්න තියෙනවා ඩෙන්මාර්ක් ඇතුළෙත්. ඔයගොල්ලෝ දකින්න ඇති අනිත් බ්‍රිජ් එකත් අපි පහු කළා. ප්ලේන් ටිකුත් පිපි කතා කරන්න ඕනේ. මේ පොඩි බ්‍රේක් එකක් ගන්න එක හොඳයි. පැය දෙකකටත් එහා ඩ්‍රයිව් කළා දැන්. හොඳයි. ඉතින් ක්ලයිමේට් එක විතරයි පොඩි අවුලකට තියෙන. ගමන හොඳින්ම යනවා. අපි දැන් මන්ටම ලං වෙන්න ඉන්නේ අපිට ගෙදර තියෙන තැනට. යනගම පොඩ්ඩක් නැවතුවා කඩේකින් බඩු වගේක් ගන්න තියෙනවා. රෑට ඕන කරන විශේෂයෙන්ම කිරි ඕනේ. තේ හදන් බොන්න එපා. ඒවා ගන්න ආවා. මේ අලුතෙන් අපි හම්බෙච්ච කඩයක් මිනී කියලා. අපි බලමු ඇතුළට ගිහිල්ලා. මොකද හිතන්නේ මිනිහෙක් ගැන? මිනිහකින් ගත්ත බඩු ගැන. සූදන් එකට වැඩිය මෙහි ගණ බඩු ගණන්නේ. ඒකදම 65 විතර ගණන් වෙදී හැමදේම. හැබැයි ඉතින් කිරි හැම ගෙනාවේ නැති නිසා ඒව ගන්න ආවා. අපරන් නිකමට පෙට්‍රල් ප්‍රයිස් එක පෙන්නන්නම් 16.79යි ඩැනිෂ් ක්‍රෝන. අද මේ ජූලි මාසේ අන්තිම සතිය වගේ මෙහෙ. හවස 5ට තමයි අපිට චෙකින් එක තියෙන්නේ අපි බුක් කරපු එපාර්ට්මන්ට් එකට. අපි දැන් මේ කඩේ ඉඳලා විනාඩි 10ක වගේ දුරකින් තමයි ඒක තියෙන්නේ. ලස්සන ගොවිපලක් මැද්දේ. ඇත්තටම ලොකු වගා බිමක් මැද්දේ තමයි මේක තියෙන්නේ. ලස්සනට ඒගොල්ලෝ හදලා තිබ්බා. වයිෆ් කෑම හදලා ඉවරයි. අදරයට කොත්තු මම නාලෙනකොට එයා මික්ස් කරලා ඉවරයි. මට අන්තිම ටික තමයි අල්ලගන්න හම්බුනේ. ඒකෙන්ද අන්තිමට එක තමයි රසවත්ම. මෙන්න අදරයට කොත්තු. ගෙදරින් පිට ඩෙන්මාර්ක් වල ඈත කෙරවලක ඉන්නකොට පළවෙනි දවසේ රැයට අපිට කොත්තු පුංචි මහත්තයක් නූඩල්ස් හදනවා. නූඩල්ස් රහයිද? මයි වයිෆ් ආවා එළියට කන්න. ළමයි ටික ඇතුලේ කනවා. ඔන්නෝමයි තමයි අද දවසේ අපේ අවසාන කෑම වේල රාත්‍රී භෝජනය ඩෙන්මාර්ක් වල
සොන්ද රොම්මේ පැත්තිඉදලා රාත්‍රී ආහාරය කොත්තු. කොත්තු